පොඩි පික්නික් එකක්. අපි මේ ඉන්න තැන ඉඳලා පොඩක් අනින්නේ. ඔව් වක්‍රවල අපි කලින් වීඩියෝ එක ගෙනාවේ වක්‍රවල සෝක් එක. එතන අපි පාක් එකක් කරලා තියෙනවා. අපි හින්දා අද තීරණය කරගත්තා කැම ටිකක් හදාගෙන ඉතින් පාක් එකට ගිහින් පොඩක් කන්න වෙනසකට එක්ක. සන්සෙට් එක ළඟයි අද සන්සෙට් එක තියෙන්නේ හවස 6යි 10ට. එහෙනම් අපි තීරණය කරා කැම ටිකක් හදාගෙන අපි එතන ගිහින් කනවා කියලා. දැන් අපි මේ සුපර් මාකට් එකට යනවා ඉන්නේ. තාම හරි ටිකක් කෝල්ඩ් ඩ්‍රින්ක්ස් වතුර ස්නැක්ස් වගේ ටිකක් අරගෙන යන්න ඉන්න දැන්. එතන ඉඳන් ළඟයි මේ අපි එක්ස්ප්‍රෙෂන් එකේ ඉඳන් විනාඩි 5ක විතර පයින් යන්න තියෙන දෙන්න. අපි එනම් ඊළඟ කතා කරමු. යා. බයි. අපි සුපර් මාකට් එකට ආවා. සුපර් මාකට් එකට ආව ගාම දැක්ක ඉතින් මේ ලංකාවේ බිස්කට් තියෙනවා මේ හැමතැනම. මොන සුපර් මාකට් එකකට ගියාම ඉතින් ඉන්න පස් තියෙනවා. Hawaiian cookies, chocolate cream, ඔක්කොම තියෙනවා milk shot, ටිකි මාරි, ඉතින් chocolate puff. හැම කඩේකම ගියාම තියෙනවා. නයිස්. අපි ඉතින් බලනවා මොන හරි අරයි යන්න. මේ chips තියෙනවා. chip packet එක ගන්න ඕනේ බං. chip packet එක ගන්න. මොනවා හරි. mixer තියෙනවා. chip එක ගන්න. මේ මොකක්ද හොඳ දෙයක් බල. කොස් ඒ කොස් jackfruit chips. කොස් වේලලා මේ කිස් කිස් වල හදලා මේක toffee and coffee flavor. ඒක toffee flavor. cheese cheese එක උගර හයිදනේ. ඔගන්න cheese ra ගන්න cheese ra හයිද ඔගන්න එන ඔගන්න යා වෙනම බල මම ඔක දැක්කපු කොස් වේලද ඒක රහයි දන්නේ නැහැ කොස් රහයි මේවා මේ මයින් ඔක්කොම chips මොනකට chips මේ වතුර බෝතලයක් ගන්න කරත් වතුර බෝතලයක් ගන්නත් ඕනේ අපි පොඩි එකක් පොඩි වරම එතන බන හැකි පොඩි උටනේ අපි කූල් ඩ්‍රින්ක්ස් එකක් ගන්නත් ඕනේ යම් බීමේ කොද්ද ගම් අතනේදී මේ ෆ්‍රිජ් එක දාලා දාන්න මේ හිතේ සුපර් මාකට් වල තියෙන ඒවා තමයි. අපි දවසක වෙනම වීඩියෝ කරගෙන සුපර් මාකට් ඒ කියන්නේ මේ පොඩි අපි අපේ ඔය කඩවල තියෙන ගම්වල ඒ වගේ කඩවල ඇතුලේ මෙහි තියෙන පොඩි පොඩි සුපර් මාකට් තමයි හැමදැනම තියෙන්නේ. ඈ කීයද ඒක? මන්දාලා නෑ. ඒක හැබැයි මේ ටොමැටෝ රහ කියනවා. මේ තියෙන එක එක ඒවා තියෙනවා. කීයද? hot and spicy. ගන්න බෑ. මේක චෙක් කරලා නෑ. අපි බීම තින්න තියන්ට ආවා. අපි ගාව තව තියෙනවා හදාගත්ත පැෂන් එකකුත් අපි ගත්තා හදාගෙන. ඊට පස්සේ මේ පොඩි ඔය බීම තියෙනවා තමයි එතන තියෙන එක තියෙනවා. මේ ටාමින් එක බීම. අපි ඉතින් මේ පොඩි බීමයක් ගත්ත පොඩි මේක පෙප්සි එක නෙමෙයි පෙප්සි එක ගහපු ඩුප්ලිකේට් එක. මම ගත්ත ලෙසිය මම මේ කැමති මේක තමයි ලෙසි කියලා කියන්නේ. ඉතින් අපි මේක ගමු. එනම් ඉතින් අපි නම් මේකට ප්ලේ කරගන්නවා. ඔන්න අපි අර කිව්ව පාක් එකට අපි ඇවිල්ලා ඉන්නේ. මෙතන ඉන්න කට්ටිය ඉතින් පොඩි කට්ටිය ඇවිල්ලා සෙල්ලම් කරනවා. එක එක තියෙනවා එක්සර්සයිස් කරන අර හැටි තියෙනවා. පොඩි කට්ටිය ෆැමිලි තමයි ඉන්නේ ගොඩක් කට්ටිය මේක ෆැමිලි පාක් එකක්. අපි දැන් අපි ඉතින් මෙතන ගහක් අල්ලගෙන මෙතන දැන් ලැහැත්ති කරන්න හදන්නේ. එහෙනම් අපි ලැහැත්ති කළාම පෙන්වන්න මොකද ඉන්නේ. ඉන්දිය අපිට රෙද්ද දාගෙන කැම ටික ලැහැත්ති කරගන්න ඕන කියන අපු කැම ටික. ඕ රෙද්ද දානවා. ඉතින් අපි ලැහැත්ති කළාම ඊළඟ වීඩියෝට එන්න. අපි ටිකට දාලා බුද්ධි ගන්න ඕනේ. බුද්ධි ගන්න ටිකට දාන්න. පොඩ දාන්න.
අපි ලෙහෙත් කරගත්ත ඉතින් අපි කෑම ටික පොඩි පොඩි කෑම ටිකක් තමයි අපි දැන් අපි මොනවද අරන් ආපෙන්න මොනවද අපි අරන් ආවා කියලා අපිට එන්න තවලට කෑවේ නෑනේ. ඔව් පින්නන්න අපි මේකේ තියෙනවා පළතුරු ටිකක් ඒක නම් හපගත්තා ටිකක් අවුල් වෙලා. ඒක අඹ පියාස්. පියාස් ඊට පස්සේ අපි මේකේ ගෙනාවා බත් රයිස් තියෙන්නේ. බත් ගෙනාවා හැමෝම තියෙන්නේ අපි ජූස්. පැෂන් තියෙනවා අපි අර කඩෙන් ගත්ත ලැසි එකයි ලැසි කියන්නේ මේ කිරි මේකේ තියෙනවා චිප්ස් තියෙනවා මේක අපි කහ පාටට පොල් සම්බෝලයක් හදාගත්තා ඊට පස්සේ ආය දැල්ලෝ ස්ක්විඩ් තියෙනවා දැල්ලෝ හරියක් ගහගත්තා ඊට පස්සේ තියෙනවා ඉතින් පොඩි කෙචප් උයි මයොනීස් එහෙනම් දැන් මෙතන පොඩ්ඩක් ඉඳ ගන්න හදන්නේ ඉඳගෙන ඉතින් දෙසන්ටයි තියෙන්නේ මේ වටපිටාව බල ඈ ඊට බහලා ඉවරයිද? ඉර බහලා ඉර බහින්නේ යන්න අර පැත්තේ අර තල් ගහක් දාලා ඈ මොන හරි ගහ අපි නෝ කට්ටිය තැන් වල ඉඳගෙන ඉන්නවා ඉර බහලා ඉවරයි දැන් විලාව 6යි 10යි හවස 6යි 10යි එහෙනම් ඉතින් කමු නේද මොනවද මුලික කන්න අපි හැඳිගෙන යන්නේ යනවා අය අරක තියන්නේ පොඩි ස්පූන් මේක මොනවද නූඩල්ස් දැක්කද ඒක පෙන්නලා නැහැ ඒක වෙන්නත් නේ ඒක පෙන්න නූඩල්ස් අපි නූඩල්ස් හදුවානේ නූඩල්ස් තියෙනවා අයියා තියෙනවද නූඩල් ඉස්සු දාලා අපි නෙමෙයි මම නාඩිය මං ඉතින් බලන් හිටියා මං ඉතින් මේ ඔක්කොම කන්න දෙපේ මං ඉතින් කන සිද්ධිය තමයි ඉන්නේ ඔපි කො උදව්වක් කරේ නෑ පොඩි උදව්වක්වත් කරේ නෑ මං ඉතින් ගොඩක් ලොකු උදව් කරා ඉතින් ෆිල්ම් එකකින් බලලා ගොඩක් ලොකු උදව් කරා හැදි එහෙනම් besok Rahid මගේ නෝලිස් එක රහයිනේ Rahid කියන්න Rahid කියලා කියන්න ඔයා කියන්නේ රහයිද කියලා මට කොහොමද Rahid මන්න හැදුවේ Rahid ඔයා හදුවනම් මෙලෝ රහන්න Rahid මම අල්ලන් ඉන්නේ මොනවා කන්න එහෙනම් අපි වෙලාවත් ඉවරයි දැන් වෙලාව ඇවිල්ලා 7යි අපි මෙතන පැයක් විතර හිටියා ඉතින් දැන් අපි වීඩියෝ එක ඉවර ඉවර කරන්න කරන්න හදන්නේ. හදන්නේ ඉස්පෝදයක් කියන්න ඕනි අපි කාලේ ඔක්කොම අස් කරලා ගියේ තැන් වල කුණු දාන්න හොඳ නැහැ කපුයි තැන් වල මේ ඩස්බින් එකක් තියෙනවා නම් ඒ තියෙන තැන් වලම දාන්න ඕනේ අපි පිළිවෙල ඩස් කරා මොකුත් කුණු බින්දුවක් නැහැ දැන් අපි ගෙදර යන්න හදන්නේ අයිති පයි යන්න ඕනි විනාඩි 5-10ක් එහෙනම් අපි ඊළඟ සතියේ වීඩියෝ එකකින් හම්බෙමු ඊළඟ සතියේ ස්පෙෂල් දැන් බඩත් ෆුල් දැන් කාලා විද ගන්නත් අමාරුයි දැන් පියනවා එහෙනම් පරිස්සමින්